හායි හැමෝටම SS අනෝ YouTube channel එකට ඕගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ WhatsApp group එකක් හදාගන්න විදිය ගැන සහ ඒ අදාළ settings කීපයක් ගැන. වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු අපි. හරි. පළවෙනියට අපි WhatsApp app එක open කරගන්න ඕනේ. මම මේ විදිහට WhatsApp app එක open කරගන්නවා. ඔය අපිට මේ විදිහට තමයි පෙන්වන්නේ. මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට දැන් මේක හදාගන්න විදිහ ගැන. මුලින්ම මම මෙන්න මේ නම්බරේ මේ සනෝත් නෙච්චර 716 කියන නම්බරෙන් තමයි මේක හදාගන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතන තියෙන මේ දාන ලකුණ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ පේනවා ඇති new group කියලා පෙන්නනවා. ඒක ඔයගොල්ලෝ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ අපි අදාළ නම්බරේ තෝරන්න. මගේ නම්බරේ මෙතන තියෙනවා. මම මේ නම්බරේ ටච් කරගෙන මෙන්න මෙතන තියෙන මේ බටන් එක ක්ලික් කරගන්නවා. ඒක ක්ලික් කරාම ඔයගොල්ලෝ මෙතන group name එකක් දෙන්න. මම මෙතන දී ගන්නවා සනෝත් SA සනෝත් කියලා. ඊට පස්සේ අපි මෙතනට ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕනේ. මම මෙතනට මට කැමති ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. මම මෙන්න මෙතනින් මේ රූපයක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම මේක මෙතන තියෙන මේ හරි ලකුණු ක්ලික් කරනවා. ඔයගොල්ලන්ට මෙතන ෆෝන් සෙටින්ග්ස් හදාගන්න පුළුවන්. මේක මම ටච් කරගන්නවා. ඊට පස්සේ අපිට මේ විදිහේ group එක හැදෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි මම අනිත් නම්බරේ මගේ ගිහින් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ විදිහට මගේ group එක හැදිලා තියෙනවා. මෙන්න මේ විදිහට. අපිට දැන් මේකේ group admin ට කරදර යන්නේ මේකෙන් අපි chat කරද්දි. ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ. අපිට මේ chat block කරන්න පුළුවන්. මේ විදිහට දැන් අනිත් කෙනා chat දාද්දි මේ විදිහට මම එක දිගට message ටිකක් දාගෙන යනවා. එයාට ඒක කරදරයක් වෙනවා එතකොට. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මෙතනින් මේ chat icon එක වැටෙන්නේ නැති වෙන්න හදන්න. මම දැන් මේ ඉන්නේ යාළුවාගේ මේකේ WhatsApp එකෙන්. දැන් යනවා මෙතන මේ විදිහට අපේ group එකට. ඊට පස්සේ මේ ඉන්නේ දැන් group admin ගේ එක. මේ ඉන්නේ අපි දැන් group admin එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ටච් කරගන්න ඕනේ. අපෙන් මෙන්න මෙතන ටච් කරගන්න ඕනේ. එතන ටච් කරගත්තාන් පස්සේ මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන group permissions කියලා තියෙනවා. අපි ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ගියා මේක ඇතුළට send message කියලා අපිට මේක තියෙනවා. අපි මේ ටික් එක off කරගන්න ඕනේ. මේ ටික් එක off කරාම මේ විදිහට අපිට වෙනවා. ඊට පස්සේ දැන් group admin ට විතරයි මෙතන chat කරන්න පුළුවන්. අපිට group admin ට විතරයි මේකට chat කරන්න පුළුවන්. පේනවා ඇති මේක group admin ට විතරයි chat කරන්න පුළුවන්. group එකේ ඉන්නාට මේක chat කරන්න බෑ. මේ විදිහට පේනවා ඇති. මේ විදිහට අපිට group admin ට විතර chat කරන්න පුළුවන් මෙතන මේ වැදිලා තියෙනවා. මේ විදිහට මෙහෙම only admins can send message කියලා. ඒ කියන්නේ admin ට විතරයි chat කරන්න පුළුවන් මෙතන. අපි මෙන්න මේ විදිහට admin කියන ටච් කරගත්තාම admin ගේ නම්බරය පෙන්නනවා. අපිට ඕන admin ට මේ මොකද්ද මේ කියලා message එකක් දාලා අහන්න පුළුවන් මේක. හරි ඉතින්. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක බලුවට හැමෝටම ස්තුතියි. හැමෝටම ආයිබෝවන්.